ආයුබෝවන් ශ්‍රී රාජමාතා ශක්තිපීඨය තුලින් විශ්ව මාතාවගේ දහම් කොට්ඨාසයන්හි ඇතුළත් මා ලබාගත් අවබෝධ කරගත් දහම් දැනුම් ආධ්‍යාත්මික ශක්ති භාවනා වඩන්නන්ට යෝග භාවනා වඩන්නන්ට වරම්ලාභීන්ට දේවගැතියන්ට දේව භක්තිකයන්ට අවබෝධයේ පිණිස අදහස් හා පණිවිඩ ප්‍රකාශ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන් ශ්‍රී රාජමාතා ශක්තිපීඨය තුලින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශිව දෙවියන් වන්දනා කරන ආකාරය පිළිබඳව. වන්දනා කරන ආකාරය මගින් ඔබට තමන්ගේ ආධ්‍යාත්මික වර්ධනය කර ගැනීමට ප්‍රතිඵල අත්විඳීමේ ප්‍රතිඵල ලබා ගැනීමේ නිවැරදි වන්දනාව වන් පිළිබඳව තමයි මම අද කතා කරන්න සූදානම් වෙන්නේ. ශිව දෙවියන්ව විවිධ ආකාරයට අද සමාජයේ භූමිකාවන් තුල වන්දනාමානයට ලක් කරනවා. ඉතින් තම ශක්තියේ භක්තියේ මාර්ගී ක්‍රියාකාරීත්වය අනුව තමයි විවිධ පුද්ගලයන් ශිව දෙවියන්ව අදහන්නේ වන්දනාමාන වලට පාත්‍ර කරන්නේ. ඉතින් ශිව දෙවියන්ගේ මූලික බලයන් ක්‍රියාත්මක වන සිද්ධාස්ථාන කෝවිල් පරිශ්‍රම තුල ශිව දෙවියන්ව විවිධ ආකාරයට පුද පිළිවෙත් හරහා අභිෂේකම් ආදිය අග්නි පූජා ආදියන් හරහා වේදනීය කටයුතු ආදියන්ගෙන් යුක්ත වූ පුද පූජාවන් පවත්වනවා වන්දනාවන් පවත්වනවා. ඉතින් ඔබ දැක ඇති ඔබත් එහි ගොස් ඇති ශිව දෙවියන්ව වන්දනාමාන ඒ ආශ්‍රයෙන් ඔබ ශිව දෙවියන්ව වන්දනාමාන කරනවා ඇති. පිහිට අපේක්ෂා කරනවා ඇති. ඉතින් මේ ආකාරයට ඔබගේ නිවෙස් භූමියේ පූජා ස්ථානයේ තමන්ගේ දේවස්ථානයේ ශිව දෙවියන් වන්දනාමාන කරනවා නම් ඔබ මෙම පිළිවෙත් අනුගමනය කරන්න. නිවැරදි ක්‍රියා රටා අනුගමනය කරන්න. මූලික වශයෙන් කියන්න කැමති සමහර අය ශිව දෙවියන්ගේ ප්‍රතිමා තනාගෙන විශාල ප්‍රතිමා තනාගෙන කොන්ක්‍රීට් ආදියෙන් ප්ලාස්ටර් පැටිස් ආදියෙන් විවිධ ද්‍රව්‍යයන්ගෙන් නෙළපු ප්‍රතිමා මල් මාල දාලා පූජා වට්ටි තියලා විශාල විදිහට වන්දනාමාන කරන අවස්ථා දක්නට ලැබෙනවා. ඉතින් ඒ සමගම විශාල රූප රාමු හරහා වන්දනාමාන වලට පාත්‍ර කරනවා. මේ ආකාරය විශේෂයෙන්ම ඔබ ආධ්‍යාත්මික වර්ධනයක් බලාපොරොත්තු වෙනවා නම් කිසිම ආකාරයකින් මෙම වන්දනා මාර්ගයන් අනුගමනය කරන්න එපා. මෙම වන්දනාමාන අවධිය ශක්ති මාර්ගයේ යෝග මාර්ගයේ යම්කිසි ආධ්‍යාත්මික වර්ධනයක් ලබන අපේක්ෂා කරන අයට වරම්ලාභියෙක් හෝ වේවා ඕනෑම කෙනෙකුට මෙම වන්දනාමාන කිරීම කිසිසේත්ම ප්‍රතිඵල රහිත ක්‍රියාවක් කිව්වොත් නිවැරදි. ඉතින් මෙම වන්දනා ක්‍රමය හරහා
කිසිම අවස්ථාවක ඔබ බලාපොරොත්තු වෙන නිසි බලය ඔබ තුලට ගැබ් වෙන්නේ නැහැ. ඉතින් ඒ හරහා ඔබට විවිධ විදිහට දර්ශනය වෙනවා. ඒත් ශිව දෙවියන් ආලෝක ධාරා මත, තම හිතලු මත, තමන්ගේ මනෝභාවයන් මත පමණක් නිසි ආකාරයට ඔබට දර්ශනය වෙනවා ඇති. බල රටාවන් පේනවා ඇති. ඉතින් ඒ තමන්ගේ මානසිකත්වය අනුව ඒ ක්‍රියාත්මක වීම සිදු වෙනවා. නමුත් නිවැරදි බලය ඒ තුල ගැබ්වන්නේවත් ක්‍රියාත්මක වෙන්නේවත් නැහැ. ඉතින් ඔබ කොපමණ ශිව දෙවියන්ට මල් පහන් වත්තු කරලා පළතුරු පූජා මේ තියලා වෙන්දත් ඔබට ශිව දෙවියන්ගේ බැල්ම පිහිට බලය එක නිවේශයකින් ලබා ගැනීමට ඉතාමත් දුෂ්කර කාරණාවක්. ඉතින් ඔබ පෙර සිට ශිව දෙවියන්ගේ බලය ලබාගත් අයෙක් නම්, ශිව දෙවියන්ගේ බලලාභියෙක් නම්, ශක්තිලාභියෙක් නම් එම පෙර සංසිද්ධීන් ඔබට දර්ශනීය වූවත් වර්තමානයේ තුල එය වෙත ළඟා වීමට ඔබට විවිධ ශාස්ත්‍රීයමය කටයුතු, විවිධ සාධනා, භාවනා ක්‍රම, ධානය හරහා පියවරින් පියවර යා යුතු වෙනවා. ඉතින් පෙර ආධ්‍යාත්මික අවධිය පූර්ණ කර ගැනීමට නම්, ඒට එළඹීමට නම් මෙම මූලික ක්‍රියා මාර්ග නිවැරදිව ගුරුවරයෙකුගේ අනුදැනුම් සහ අවසරය මත, අධීක්ෂණය මත ගමන් කිරීම අත්‍යවශ්‍යම වෙන කාරණාවක්. ඉතින් මෙම ආකාරයට භාවනා ආදිය සහ වන්දනාමාන කිරීමට විශේෂයෙන්ම ශිවලිංගම් එකක් තමන් වන්දනාමාන කරන ස්ථානයේ පිහිටවා ගැනීම කර යුතුයි. ඉතින් මේක තමයි ශිව දෙවියන් වන්දනා කිරීමට අවශ්‍ය වූ මූලික සාධකය. ඉතින් ඒ සමගම මේ ශිව දෙවියන්ගේ ශිවලිංගය නිසි ආකාරයකට ගුරුවරයෙකුගේ යටතේ ගුරුවරයෙකුගේ මැදිහත් වීමෙන් තමයි බල තැබිය යුතුයි. නැතිනම් ශිවලිංගයක් ගෙනවිත් මූලික ක්‍රමවේදය. ඒ සමගම එම ශිවලිංගය නිසි ආකාරයට තමන්ගේ ගුරුවරයාගේ මැදිහත් වීම හරහා බල ගැන්විය යුතුයි. නැතිනම් ඔබ ශිවලිංගයක් ගෙනවිත් ඔබ විසින්ම එය බල පිහිටුවාගෙන වන්දනාමාන කිරීමෙන් විශාල ලෙස ඔබ නොදන්නා ගැටලු සහගත කාරී තත්ත්වයන් වලට ඔබට මුහුණ දීමට සිදුවෙන වාර අනන්තවත් විය හැකියි. ඉතින් එහෙම අවස්ථාවලට මුහුණ දීපු අය ඕනෑම තරම් ඉන්නවා. ඉතින් මේට හේතුව මෙම ශිවලිංගය විශ්වයේ ශක්තියින් ගැබ්වන්නා වූ ශක්ති සංකේතයක්. ඒකට ඍණාත්මක ශක්ති හා ධනාත්මක ශක්ති ඕනෑම ආකාරයෙන් ඇදීමට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයෙන් බල රටාවන් ඒ තුලට ගැබ්වීමේ හැකියාව මෙම ශිවලිංගයන් හරහා පවතිනවා. ඉතින් එම ශක්තිය අවශෝෂණය වන්නේ එහි පිහිටුවන්නා වූ ක්‍රමයන් දිශාවන් අනුව සහ එහි ක්‍රියාත්මක භාවය පිළිබඳව නිසි අවබෝධයකින් යුක්තව දැනුමකින් යුක්තව තමයි එහි පිහිටුවීම සිදු කරන්න ඕනේ. ඉතින් මේ සියල්ල
නොසලකා ඔබ ශිවලිංගයක් පිහිටවනවා නම් බොහෝ දුරට සිතා බලන්න. ක්‍රියාකාරී ශක්ති වගේම අක්‍රීය සහගත රටාවන් ඍණ අතට හැරී ආධ්‍යාත්මික ලෝකයම සහ ඔබගේ භෞතික තත්වයේද අඳුරු වී ප්‍රහීන වී යන්න පුළුවන්. ඒ සමගම මේ ශිවලිංගමික නිසි ආකාරයට බල පිහිටුවා නොගැනීම තුළින් ඔබ වෙත ආශුද්ධ බල වේගයන් ඇදීමේ සම්භාවිතාව අතිශයින් ඉහළ යන්න පුළුවන්. ඉතින් පහත් පෙළේ ප්‍රේතයින්, භූතයින්, යක්ෂයින් ආදී අය මෙහි තුල ගැබ් වෙන්න පුළුවන්. ඉතින් ඔබගේ මුළු ආධ්‍යාත්මික අවධියම විනාශ වෙලා අඳුරු වෙලා කිසිම අවස්ථාවක තමන්ගේ ආධ්‍යාත්මික වර්ධනය බලාපොරොත්තු වීමේ හැකියාව නැත්තටම නැති වෙලා යන්න පුළුවන් එම බලවේග ග්‍රහණය හරහා. ඉතින් එවැනි අවස්ථාවල් වලට ගොදුරු වෙච්ච ඕනෑම තරම් අය අද සමාජයේ මේ ශාස්ත්‍රයන් තුල ඉන්නවා. ඉතින් එම නිසා ඔබ කොපමණ ශිව දෙවියන්ගේ බලලාභියෙක් වුණත්, පෙර ඔබ කොපමණ බල ලැබුවත්, කොපමණ ඔබ ශිව දෙවියන් වෙනුවෙන් පහන් ආලෝක දැල්ලුවත්, බුද්ධ පූජාවන් ලබා දුන්නත්, ශිව දෙවියන්ගේ බලය ලබා ගැනීමට විවිධ වූ වේදනීය ක්‍රම ඇතුළත්ව තමයි පවතින්නේ. ශිවලිංගයක් ආධාරයෙන් ඒ ආකාරයට නිවැරදිව බලය පිහිටවා බලගන්නා එම පියවරන් හරහා කටයුතු කරොත් ඊට පස්සේ නිසි ආකාරයට එම පුද පූජාවන් තුල නිරත වෙලා අභිෂේක ආදී කටයුතු විවිධ සාධනා ඒ ආකාරයට එම පුද පූජාවන් වන්දනාමාන කිරීම හරහා ඔබ බලාපොරොත්තු වන්නා වූ නිවැරදි ප්‍රතිඵල ශිව දෙවියන්ගේ නිවැරදි බලය ආධ්‍යාත්මික වර්ධනය ඔබට අත්විඳින්න පුළුවන්. ඉතින් එම ගැබ් ගන්නා වූ බලයන් ශිවලිංගය හරහා ලැබෙනා වූ බලයන් ඔබගේ ආධ්‍යාත්මික තත්වයට අවශෝෂණය කරගන්න ඒ හරහා පුළුවන්. ඉතින් මේක තමයි ශිව දෙවියන්ට වන්දනාමාන කරන නිවැරදිම ආකාරය. එහි ප්‍රතිඵල ලබා ගැනීම මේ හරහා ඔබට ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඒ සමගම තමා තුළ නිවැරදි වූ ප්‍රතිපත්ති රටාවන් සහ ඒකීය අරුමණකින් යුක්ත වෙන්න ඕනේ මේ හා සමානව. ඉතින් ඒ හරහා නිර්මාණය වන්නා වූ තම සිත, කය, මනස සංවර භාවය තුළින් ශීඝ්‍ර වර්ධනයක් ඔබට ශිව දෙවියන්ගේ මේ බලය ප්‍රකාශනයන් තුළින් අවශෝෂණය කරගන්න පුළුවන්. මූලිකවම ශිව දෙවියන් බලන්නේ පහන් ආලෝකයවත් පූජාවට්ටියක්වත් ඉතින් මේක විශේෂයෙන් කියන්න ඕනේ. මෙන්න මේ කරුණු තමයි ශිව දෙවියන් වන්දනාමාන කරනවා නම් අතිශයින්ම වැදගත් වෙන අවබෝධ කරගන්න ඕන කරුණු. ඉතින් ඒකම මෙම තමා තුළ ඇතිවන්නා වූ ආකල්පීය රටාවන් ප්‍රතිපත්තිමය කටයුතු එක අරමුණක් හරහා තමන්ගේ මනස යොදවීම ඒ හරහාද තමන්ගේ ආධ්‍යාත්මික වර්ධනය මේ ශිව දෙවියන් වන්දනාමාන කිරීම තුළින් ප්‍රබල ලෙස ඔබට යෝග මාර්ගය හරහා ශක්ති මාර්ගය හරහා මේ ධ්‍යාන අවධියන් සපුරන්න පුළුවන්. ඉතින් ඒ හරහා ඔබගේ උත්සාහය හා කැපවීම මත තමයි ඔබට මේ සියලුම
ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒත් සමගම මන්ත්‍ර ජප කිරීම හරහා ශිව දෙවියන්ගේ මන්ත්‍ර සිද්ධීන් සහ උසස් ධාන අවධියන් කරා යාමට ඔබට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ ආකාරයට ඔබට ශිව දෙවියන්ව වන්දනා කිරීම මගින් සහ නිසි පියවරයන් අනුගමනය කිරීම මගින් ශිව දෙවියන්ගේ බලය සහ පිහිට රැකවරණය ධ්‍යාන අවධියන් ධර්ම මාර්ගයන් සහ කියන්නේ සත්‍ය වූ මේ විශ්වයේ දහම කරා යාමට එහි මාර්ගීකරණයන් ලබා ගැනීමට ඔබට අවස්ථාවන් උදා කරගන්න පුළුවන්. ඔබගේ ඉතින් ඔබත් ශිව දෙවියන් වන්දනාමාන කරනවා නම් වන්දනාමාන කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ආකාරයන් මේ නිවැරදි පිළිවෙත් අනුගමනය කරන්න. නිවැරදි ගුරුවරයෙක් තෝරාගෙන නිවැරදි ගුරු උපදෙස් සහ අධීක්ෂණය සහ අවසරයකින් යුක්තව මේ ශිව දෙවියන්ව වන්දනාමාන කිරීමට පටන් ගන්න. තම ආධ්‍යාත්මික වර්ධනය ලබා ගැනීමට නම් මෙම ශාස්ත්‍රීයමය කටයුතු මේ පුද පිළිවෙත් නිවැරදිව පියවරින් පියවර අනුගමනය කරන්න. ඉතින් මෙම ක්‍රියාමාර්ග අනුව ශිව දෙවියන් ගේ බලය ලබා ගැනීමට ශිව දෙවියන්ගේ බලය ක්‍රියාත්මක කිරීමට මන්ත්‍ර සජ්ජායන කිරීම මගින්ද ඔබට සිද්ධියන් ලබා ගන්න පුළුවන්. ඉතින් ශිව දෙවියන් වන්දනා කරන ආකාරය පිළිබඳව මෙම හැඳින්වීම අවබෝධ කරගනී කියලා මම හිතනවා. මේ පිළිබඳව තවත් ප්‍රශ්න තිබෙනවා නම් මට යොමු කරන්න. මගේ WhatsApp නම්බරයට හෝ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔබ සැමට ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී රාජමාතා ආශිර්වාද.